ස්ට්‍රෙස් තියෙන කෙනෙක් ඉන්නවා අත උසන්න. ස්ට්‍රෙස් හැදෙනවා වර්ක් කරනකොට ස්ට්‍රෙස් එක හැදෙනවා. මෙහෙමයි. ඒක එච්චර ගණන් ගන්න එපා. රයිට්. දැන් මම පුතා ඔයා කියන්න කොහොමද ස්ට්‍රෙස් එක හැදෙන්නේ කියලා. ෆුල් ටයිම් ෆයිවර් කරන කෙනෙක්නේ. එතකොට අපේ දැන් මම 3D ඇනිමේෂන් කරන්නේ. එතකොට ඔතනින් අපිට මේ කවුන්ට්ඩවුන් එකක් රන් වෙනවා. ඔය කවුන්ට්ඩවුන් එක ඇතුළත අනිවාර්යෙන් අපි වැඩේ ඩිලිවර් කරගන්න ඕන. නැත්නම් ලේට් ඩිලිවරි වෙදලා ඒක අපේ ප්‍රොෆයිල් එකට මේ අනිවාර්යයෙන් බලපෑමක් වෙනවා. එතෙන්දී මේ වර්ක් ලෝඩ් එක මැනේජ් කරගන්න තැන්දී අනිවාර්යයෙන් ස්ට්‍රෙස් එකක් එනවා. මොකද මේ සහ දැන් ඔයා විතර තනියම වැඩ කරන්නේ. ඒ කියන්නේ මගේ 3D මොඩලින් පැත්තට මම කට්ටියව තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ යාලා වර්චුවල් තමයි වැඩ කරන්නේ. මේ එහෙම හෙල්ප් එකට දෙතුන් දෙනෙක් තියාගෙන ඉන්නවා. නමුත් ඇනිමේෂන් පැත්තේ මම විතරක් දැනට කරගෙන යන්නේ. හැබැයි ඒකත් තා පොඩ්ඩක් කාට හරි දෙන්න බෑයිද? දුන්නස දීලා පොඩ්ඩක් වැඩේ වරද්දගත්තා. ඒ කියන්නේ දැන් මෙහෙමනේ. දැන් ඔයා දෙන්නේ දැන් දීලා වරද්දගත්තා කියලා කියන්නේ ඔයා ඔරිජිනල් වැඩේනේ දෙන්නේ. ඔව්. එහෙම දෙන්න එපා. සල්ලි ගෙවලා ඊට ඉස්සෙල්ලා ඩිලිවර් කර වැඩේ දීලා දෙන්න ඒ ක්වොලිටි එකට හදලා දෙන්න කියලා. දැන් කාව හරි ටෙස්ට් කරනකොට දැන් හොඳම එක්සැම්පල් එක මේ Facebook ගන්නකෝ. දැන් Facebook එකේ වැඩ කරන අයට ප්‍රොජෙක්ට් එකක් හැදුවොත් එයාට 10000 කස්ටමර්ස්ලා තමයි දෙන්නේ. ඒක ටෙස්ට් කරන්න. දැන් ඒ වගේ ඔයා දැන් අර වැඩේ වරද්දගත්ත කිව්වේ කොතනද නේද ඔයාගේ මිස්ටේක් එක. ඔයා දෙන්නේ දැන් ෆ්‍රෙෂ් යන වැඩේ තමයි ඔයා දෙන්නේ යාට. ඒක කරන්න එපා. ඔයා හදලා අරපු වැඩේ දෙන්න මුලින් ඉඳලා හදන්න කියලා. ඒ කියන්නේ වා ඊයේ ඩිලිවර් කර ජොබ් එකක් තියෙනවනේ. ඒක දෙන්න යාට. දීලා ටෙස්ට් කර හදන්න යාව. මටත් පොඩි දෙයක් ඇඩ් කරන්න තියෙනවා. ඒ ඔය ටෙක්නික් එක මම පර්සනලි පාවිච්චි කරනවා. මම ආටිකල් එකක් හරි වීඩියෝ එකක් හරි ප්‍රොඩියුස් කරනකොට මේ පබ්ලිෂ් කරන්නේ මම එඩිට් කරපු එක නැත්නම් මම ලියපු එක. කවුරුරේ ට්‍රේන් කරද්දී මම සති දෙකක විතර කාලයක් එයාට දෙනවා ෂැඩෝ වර්ක් කරන්න. මම ඒ දීපු ටොපික් එකටම එයාටත් ලියන්න දෙනවා. ඒ සති දෙකෙන් පස්සේ මම එයාට දෙන ටාගට් එක තමයි මේක දැන් වීඩියෝ එක නම් ඒකේ එඩිටිං ඉෂුස් තියෙන්න බෑ. මං ඔඩියන්ස් එක වගේ මං ස්ක්‍රීන් එකේ බලනවා. ඔයා අප්ලෝඩ් කරන්න කියලා ඒ දෙන තැනට සති දෙකක් මං එයාට කල් දෙනවා. එතකන් ෂැඩෝ වර්ක් කරනවා. ඒ කියන්නේ මගේ වීඩියෝ එක මම එඩිට් කරලා තමයි අප්ලෝඩ් කරන්නේ. හැබැයි හය කරපු එක්කෙනාට දෙනවා මාව එක්සීඩ් කරන්න කියලා මං ඇත්තටම කියන්නේ. ඒ සති දෙකක් විතර දෙනවා මේ ගානට එන්න කියලා. මේ ඒක try කරලා බලන්න. and ඔයාගේ rendering issues එහෙම තියද වෙලා යන ඒවා ඒවට solution තියෙනවා bro. අපි ඕනනම් මට මේ කතා කරන්න cloud render කරන්න පුළුවන්. එහෙම කළා ඒ rendering time එක අඩු කරගත්තොත් එතනනුත් ඔයාගේ stress එක අඩු කරගන්න පුළුවන්. මේ අර කට්ටිය hire කරද්දි scale කරද්දි හැමතිස්සෙම මේ අර මිස්ටර් පෙරේරා කිව්වා වගේ මේ දැන් යන වැඩේ කාටවත් බාර දෙන්න එපා. ඒක මාර රිස්කි හොඳද?